කලර් වලින් නේ white color pant එකක්. මෙන්න මේක අපි දැන් යමු කැම්පස් එකට. මේක මාරම රසයි. Hello cuties, good morning. දැන් තමයි නැගිට්ටේ. අද මම ඉන්නේ හොස්ටල් එකේ. ඉතින් ඔන්න ඔයාලට අද මම යුනි බ්ලොග් එකක් තමයි අරගෙන ඉන්නේ. මම දන්නවා ඔයාලට එහෙම කිව්වම සතුටුයි. මොකද ඔයාලා ගොඩක් අය බලාගෙන ඉන්නේ යුනි බ්ලොග්ස් වෙනකම්. ඔන්න කාලෙකට පස්සේ මම අද හොස්ටල් එකට ආවා. හොස්ටල් රූම් එකේ මම තනියම ඉන්නේ. මොකද කවුරුත් නැහැ. ඉතින් නංගිලගෙන් මම රූම් එකක් ඉල්ලගත්තා මේ දවස් ටිකට ඉන්න. ඔයාලට ඉස්සරහට යුනි බ්ලොග්ස් දෙක තුනම බලා ගන්න පුළුවන් මේ එක දිගට. බලමු අද vlog එකේ මොකද වෙන්නේ කියලා. ඊයේ මට vlog එකක් කරන්න ඕනේ නැහැ. මම හිම්ම අප ගාම නිදාගත්තා. මොකද හොඳටම මහන්සි. ඉතින් අද vlog එක මොන වගේ වේද කියලා අපි බලමු. So keep watching. තව එකක්. මම මේ දවස් ටිකේ dress කරන්නේ green color වලින් නේ. මම ඔක්කොම අරගෙන ආවේ green color වලින්. අපි බලමු කොළ පාට පරිසරයේ කොළ පාටින් dress කරලා මොන වගේ තියද කියලා. ඉතින් කොළ පාට කියන්නේ මම හරි මාස පාටක්. පින්ක් වගේම ග්‍රීන් වලටත් මම හරිම ආසයි. ඉතින් අපි බලමු ලස්සනට තියෙයි කියලා හිතනවා. මම හිතුවා මේ කියුටෙක්ස් එක ගාම කැත වෙයි කියලා. අපි අම්මත් කිව්වා මේ කැතයි කියලා. හැබැයි මට හිතෙනවා මේක ලස්සනයි කියලා. ඔයාලට මොකද හිතෙන්නේ? ඔක්කොම ග්‍රීන් කලර් වලින් ඇඳුම් මේක ලස්සන වෙයි. වටේ පිටේ දේවල් ගැන නම් වැඩි හිතන්න එපා. මම පෙන්නන්නම් මගේ කොළ පාට ඩ්‍රෙස් එක. මේ දෙන්නේ තේරෙනවද දන්නේ නැහැ. මේක টොප් එකක් මේකත් එක තියෙනවා white color pant එකක්. දැන් තමයි අමාරුම පාර්ට් එක කරන්න යන්නේ. මේක අයිලයිනර් එක අඳින එක. ඒක තමයි චුට්ට අමාරු. මේකප් එක දැන් හරි. දැන් තියෙන hair එක කරගන්න. ඔයාලා ගොඩක් අය අහලා තිබුණානේ මම පාවිච්චි කරන hair oil එක ගැන. මෙන්න මේක hair serum එකක්. ප්‍රවේද එකේ hair serum එක. මේක herbal hair serum එකක්. 100%ක්ම herbal. මම මේ ගැන විස්තර වලට ඇවිල්ලා කියන්නම්. දැන් වෙලාව 10ක් මාරයි. 10ම පහු වෙලා 11 වෙද්දී යන්න ඕන කැම්පස් එකට. 11ට කලින් එන්න කියලා තිබුණේ. ඒ නිසා අනික මේ ගොඩක් ළමයි කරගෙන ගිහිල්ලා ඉවරයි මේ වෙද්දී. දැන් මම ඉක්මනට යන්න ඕනේ. මම ඇවිල්ලා හොස්ටල් එකට ආවම ගමන් මේ ගැන කියන්න. මොකද ගොඩාක් අය මැසේජ් දාලා අහලා තිබුණා මම එයාලට කිව්වේ මම වීඩියෝ එකකින් මේ ගැන කියන්නම් කියලා. දැන් මේක නොකියත් බෑ ඔයාලට කියන්නත් ඕනේ. ඒ නිසා මම ඇවිල්ලා කියන්නම් දැන් වෙලා නැහැ. අපි දැන් යමු කැම්පස් එකට. ආනත් පිට මාත් එක්ක කැම්පස් එක වටේ රවුමක් යන්න. ඉතින් මට ඔයාලට කියන්න බැරි වුණානේ මමයි හදිසියෙම කැම්පස් ආවේ කියලා. ඔයාලට මතකද ගිය පාර මම කැම්පස් එකට ආව අපේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගන්න. හැබැයි ඒක අපේ ඔරිජිනල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක නෙවෙයි. අද මම ආවේ අපේ ඔරිජිනල් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ගන්න. මොකද අනිද්දාට අපිට තියෙනවා ලෝකල් ඒජ් එකේ ඉන්ටර්විව්. ඉතින් ගියව ගමන් ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ලැබෙන්නේ නැහැ. අපිට ෆෝම්ස් වගේක් තියෙනවා ෆිල් කරන්න. ඒ ටික ෆිල් කරලා බාර දුන්නම පැය දෙක තුනක් විතර යනවා ට්‍රාන්ස්ක්‍රිප්ට් එක print කරලා එද්දි.
අපිට එන්න කියලා තිබුණේ 11:00ට ට්‍රාන්ස්ක්‍රිප්ට් එක print කරලා එද්දි 1:00 විතර එනවා කිව්වා. යාළුවා කිව්වා 1:00 පහුවෙයි කියලා. ඒ නිසා මම හිතුවා ගාඩන් එක පැත්තට චුට්ටක් යන්න. පෙරාත්මේ බොටනිකල් ගාඩන් එක තියෙන අපේ කැම්පස් එක ළඟමයි. කැම්පස් එක ළඟ ඉඳන් පයින් යන්න පුළුවන්. ඔයාලත් එන්නකෝ මාත් එක්ක ගාඩන් එක බලන්න යන්න. ගාඩන් එක බලන්න යන්න එන්න කිව්වට මම ගොඩක් දුර යන්නේ නැහැ. මට ඕනේ නිදහසේ වාඩි වෙලා චුට්ටක් ඉන්න. එක්සෑම් කාලේට හොස්ටල් එකේ පාඩම් කරන්න බැරි වුණාම අපි යන ලයිබ්‍රරි එකට. හැබැයි ඉතින් ඒ දවස්වල ලයිබ්‍රරි එකෙත් ගොඩක් ළමයි ඉන්නවා. මොකද එක්සෑම් තියද්දි මගේ ෆැකල්ටි එකටම එක්සෑම් තියෙනවා. මට අද හිතුණා ඒකල ලයිබ්‍රරි ගියා වෙනවද ගාඩන් එකට එන්න තිබුණා නම් හොඳයි කියලා. ගාඩන් එකේ වුණ තරම් ඉඳ තියනවානේ. අනික නිදහසේ පාඩම් කරන්නත් පුළුවන්. කැම්පස් එකේ වැඩ ටික ඉවරලා මම එහෙම මාව බින්චන් එකට. බින්චන් එක කියලා තියෙන මැංගෝ ෆ්ලේවර්ස් තුනක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවානේ. ඉතින් මට ඕන නයිෆ් try කරන්න. ඔයාලට මතකද මම කලින් වීඩියෝ එකේ කිව්වා මම බ්‍රවුන් ෂුගර් බෝබා සන්ඩේ එක try කරන්න ආසාවෙන් හිටියේ කියලා. ඒ වුණාට ඒක තිබුණේ නැහැනේ. ඉතින් මම අද හිතුවා බ්‍රවුන් ෂුගර් බෝබා සන්ඩේ එකයි අලුතෙන් ආපු මැංගෝ ෆ්ලේවර්ස් තුනයි try කරලා බලන්න. මේ තියෙන්නේ අලුතෙන් ආපු මැංගෝ ෆ්ලේවර්ස් තුන. අපේ අයිටම්ස් ටික නම් රෙඩි. අපි යමු මේ ටික try කරන්න වැවරවමුද? mango sundae. Let's try mango sundae. Hari. This. Brown sugar boba sundae. Ini බලමු. මේක හොඳයි අරකට වැඩිය. මේක හොඳයි. මේක රසයි. මේක මාරම රසයි. හොලවල තියෙන්නේ. Next. මේකත් හොඳයි. මේකත් රසයි. රේට් කරමු. මේකට දෙනවා 8 out of 10. මේකට දෙනවා 9 out of 10. මේකට දෙනවා 7 out of 10. මේකට දෙනවා 10 out of 10. මේක රසයි. මේක brown sugar boba sundae එක. ඒක තමයි එකට දෙනවා 10න් 10ක්.
ඊළඟට මම ආවේ කීල්සකට. මේ දවස්වල TikTok එකේ viral යන ග්‍රේප් මසාලා එකක් මට හිතුණා හොස්ටල් එකේ තනියම ඉන්න එකේ හදලා බලන්න. ඉතින් මම ඒකට බඩු ගන්නයි රැට කෑම ගන්නයි තමයි කීල්සකට ආවේ. තව චොටි බඩු වගේක් තිබුණා ගන්න. ඒ ටිකත් අරගෙන අපි යමු හොස්ටල් එකට. හායි දැන් තමයි හොස්ටල් එකට ආවේ. හරිම මහන්සි. දවසේම ඇවිදලා තමයි මේ ආවේ. අද vlog එක මෙතනින් නතර කරනවා. මේකේ part 2 එකක් එනවා. අනිවාර්යයෙන්ම බලන්න. ඊට කලින් මම ඔයාලට කියන්නම් මම උදේ vlog එක කරලා මගෙන් නැවතුනේ අර hair oil එක ගැන කියලා. ඒකත් මම මේ vlog එකෙන් මෙහෙම කියන්නම්. මම පාවිච්චි කරන hair serum එක තමයි මෙන්න මේක. ප්‍රවේද එකේ hair serum එක. මේක 100%ක් herbal. මේ hair oil එක ගැන කිව්වොත් දැන් මම මේක මාස 2ක් 3කට කිට්ටු වෙනා වගේ පාවිච්චි කරනවා. ඔයාලා මගේ කලින් කැම්පස් vlog එකේ දාලා තිබුණා වගේ කොණ්ඩේ දික් වෙලා කියලා. ඉතින් ඔන්න මේ තමයි ඒකේ රහස. ඔයාලා ගොඩක් අය අහලා තිබුණා මගේ hair oil එක ගැන messages දාලා අහලා තිබුණා මම එයාට vlog එකක් කරන්නම් කියලා. ඒක තමයි මේක කරන්න ප්‍රධානම හේතුව. ගොඩක් අය අහන්නේ මම පාවිච්චි කරන hair oil එක නේ. මේක ගැන විස්තර ටික මම ඔයාලට කියන්නම්. මේක මම highly recommend කරනවා මේ hair oil එක. මගේ කොණ්ඩේ අනේක ගොඩාක් නැවතුණා මේ hair oil එකට. ඒ වගේම ඔයාලට පේනවද දන්නේ මගේ baby hairs ඇවිල්ලා තියෙනවා. මේකෙන් කොණ්ඩේ වැවෙනවා, කොණ්ඩේ ඝන වෙනවා. ගොඩාක් දේවල් තියෙනවා මම කියන්නම්. මේකේ මම ගැන විස්තර කියන්නම් අහනවනේ නැත්තම් සැරින් සැරේට ඔයාලා. මේකේ තියෙනවා අඩංගු ද්‍රව්‍ය. මේකේ ingredients ටික මම ඔයාලට කියන්නම්. රෝස්මෙරි තෙල් තියෙනවා, කළු දුරු තෙල්, එඬරු තෙල්, තල තෙල්, පොල් තෙල්, උළුහාල්, විටමින් E තියෙනවා. මේකේ ingredients ටික. තව මේකේ තියෙන විදියට මේකේ තියෙනවා හිසකෙස් ශක්තිමත් කරනවා, කොණ්ඩේ යන එක නවත්තනවා, කොණ්ඩේ ඝන කරනවා, හිසකෙස් අග පැලෙන එක නතර කරනවා, ස්වාභාවික දීප්තිය, හිස්කබල පෝෂණය කරනවා. ගොඩාක් දේවල් ටිකක් තියෙනවා. ඉතින් මේක ඇත්තටම මාරම හොඳයි. මේක මම පෞද්ගලිකව highly recommend කරනවා මේක. මේ hair oil එක මාරම හොඳයි. ප්‍රවේද එකේ hair serum එක. මෙන්න මේක. එයාලගේ මම දැක් post එකක් දැකලා තමයි මම මේක order කරේ. එයාලගේ FB page එකක් තියෙනවා. මම ඒක ඔයාලට link එක පහලින් දාන්නම්. මේ hair oil එක ඇත්තටම හොඳයි. මම එක જાතියේ ඒවා use කරානේ. ඔයාලා දන්න මම ඔයාලට කියලාත් තියෙනවා. hair cream පාවිච්චි කරා, hair oil පාවිච්චි කරා. එක ඒවා කාලෙන් කාලට පාවිච්චි කරා. හැබැයි ඒ පාවිච්චි කරපු දේවල් අතරින් බෙස්ට්ම ප්‍රොඩක්ට් එක තමයි මේ ප්‍රවේදක hair oil එක. මේක තමයි බෙස්ට් මේක. මම එක කාලෙට එක ඒවා පාවිච්චි කරලා තියෙනවා. ඉතින් කොණ්ඩේ ඉක්මනින්ම වා ගන්න. සහ කොණ්ඩේ අනේක නතර කරන්න මේක මාර විදියට ලොකු උදව්වක් වුණා මට. හරි. ඔන්නේ කතාවත් කිව්වා. මේකේ part 2 එක බලන්න ළමයි. මේකෙන් පස්සේ vlog එක මෙතනින් නතර කරනවා කියුවට vlog එක තව ඉදිරියට කන්ටිනියු කරනවා. හැබැයි මේ වීඩියෝ එකෙන් නෙවෙයි තව වෙනම vlog එකකින්. ඉතින් ඒ වගේම ඔයාලට කියන්න ඕන කලින් වීඩියෝස් දෙකකම මට දෙකක විතර විනාශ දාන්න බැරි වුණා මට. හැබැයි මේ වීඩියෝ එකෙන් ඔන්න මම විනාශලා ආයෙම 4 දෙනෙක් තෝරනවා. අලුත් subscribers දෙන්නයි, පරණ subscribers දෙන්නයි. ඉතින් අලුත් subscriber කෙනෙක් නම් new කියලා green color heart එකක් comment කරන්න. පරණ subscriber කෙනෙක් නම් ලස්සන comment එකක් දාන්න. මම random විදියට subscribers 4 දෙනෙක් තෝරගන්නවා. අලුත් subscribers දෙන්නයි, පරණ subscribers දෙන්නයි. ඉතින් අද vlog එක මම මෙතනින් මේ විදියට නතර කරනවා. part 2 එක මම ඉක්මනින්ම අරගෙන එන්නම්. channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් මගේ පුංචි ළමයි ආදරේ මම ගිහින් එන්නම්. පරිස්සමින් ඉන්න. හැමෝටම ආදරේ. bye bye.